විවිධ හැකියාවන් තියෙන සතුන් ගැන ඔයාලා අහලා දැකලා තියෙනවනේ. ඉතින් මේ කියන්න යන්නෙත් ඒ වගේ අමුතු හැකියාවක් තියෙන සතෙක් ගැන. ඉතින් මේ කියන්න යන්නේ ඇලස්කාවේ දැවගෙම්බා. එහෙමත් නැත්නම් ඇලස්කන් වුඩ් ෆ්‍රොග් ගැන. එයා ශීත ඍතුවෙන් බේරෙන්න තමන්ගේ ශරීරය අයිස් කුට්ටියක් බවට පත් කරගන්නවා. ඒත් මෙයාලට පුළුවන් තමන්ගේ ශරීරය වසන්ත කාලයේදී ආයෙමත් යථා තත්ත්වයට පත් කරගන්න. මේ ක්‍රියාවලියට කියන්නේ ක්‍රයෝප්‍රසර්වේෂන් කියලා. සාමාන්‍යයෙන් සෛල තුල අයිස් ස්පටක සෑදීමෙන් ඒවා පුපුරා ගොස් හානි වෙනවා. නමුත් දැවගෙම්බාගේ සිරුරේ එය සිදු වෙන්නේ නැහැ. උතුරු ඇමරිකාවේ ආක්ටික් කලාපයට උතුරින් මෙම සතුන් විශේෂය දැක ගන්න පුළුවන්. වසන්ත කාලයේදී හිම දියවීමෙන් නැතිවන ගොඩාක් පොකුණු වල මේ දැවගෙම්බන් බිත්තර දානවා. මේ පොකුණු වල විලෝපික මාළුවන් නැති නිසා අලුතින් බිහිවන කීටයන්ට ජීවත් වෙන්න වැඩි අවස්ථාවක් ලැබෙනවා. කෙටි ග්‍රීෂ්ම කාලය නිසා ඔවුන් ඉතා ඉක්මනින් කීටයන්ගෙන් වැඩිහිටි ගෙම්බන් බවට පත් වෙනවා. මේ ගෙම්බන්ගේ ඇස් හරහා කළු පැහැති සලකුණක් තිබෙනවා. ඔවුන් දුඹුරු, රතු, කොළ හෝ අලු වැනි විවිධ වර්ණවලින් යුත් අතර ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා දීප්තිමත් වර්ණවලින් යුතු වෙනවා. වැඩිහිටි ගෙම්බන්ගේ සමේ විෂ සහිත ස්‍රාවයක් තියෙනවා. ඒක බලපාන්නේ කුඩා විලෝපිකයන්ට විතරයි. මොවුන්ගේ ප්‍රධාන ආරක්ෂාව වන්නේ වනාන්තර බිම සමග මුසුවන පරිදි සැඟවී සිටීමට ඇති හැකියාව. මොවුන් අල්ලාගත් විට තියුණු කෑගැසීමක් නිකුත් කර විලෝපිකයා බය ගන්වනවා. දැවගෙම්බාගේ මෙම සුවිශේෂී අනුවර්තනය මිනිස් අවයව බද්ධ කිරීම සඳහා දිගු කලක් කල් තබා ගැනීමේ ක්‍රම දියුණු කිරීමට උපකාරී වන වෛද්‍ය පර්යේෂණ සඳහා අවකාශය ලබා දී තිබෙනවා. ඇලස්කාවේ දැවගෙම්බා කියන්නේ සොබාදහමේ විශ්මිත අනුවර්තනයන්ට කදිම නිදසුනක්. මේ පුංචි සත්වය අපිට පෙන්වන්නේ සොබාදහමේ ඔරොත්තු දීමේ හැකියාව කොතරම් අසීමිතද කියලා.